හරි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මෙන්ඩලීය ප්‍රවේණීය අවසානම කොටස වන මානව මෙන්ඩලීය ලක්ෂණ ටික සහ පෙළවැල කියන මාතෘකා දෙක. හරි. right. අහගන්න හොඳින්. මුලින්ම කතා කරන්නේ මානව මෙන්ඩලීය ලක්ෂණ. මානව මෙන්ඩලීය ලක්ෂණ කියන එකේ තේරුම මෙන්ඩල්ගේ නියම දෙකක් තියෙනවා. මෙන්ඩල්ගේ පළමු නියමය සහ දෙවන නියමය. හරි. ඒ නියම දෙකට අනුකූලව ආවේනිගත වෙන මිනිසාගේ දේහයේ තියෙන ලක්ෂණ වලට අපි කියනවා මානව මෙන්ඩලීය ලක්ෂණ කියලා. ඒ කියන්නේ අපි ඔය සාමාන්‍යයෙන් දැන් මීට කලින් වීඩියෝස් 4ක් 5ක් තියෙනවා. ඒ වගේ අපි මෙන්ඩල්ගේ පළවෙනි නියමය සහ දෙවෙනි නියමය භාවිතා කරලා ප්‍රශ්න වලට උත්තර හොයන හැටි කොහොමද ඒක අපි රූපානුදර්ශ ප්‍රවේණිදර්ශ අනුපාත ගන්නේ අපි සියල්ල කතා කරලා තියෙන්නේ. අන්න ඒ විදිහටම ආවේනිගත වන ඒ රටාවන්න ඒ අනුපාතයන්ම එන මිනිසාගේ දේහය තුළ තියෙන ලක්ෂණත් තියෙනවා. ඒවත් මම මේ මානව මෙන්ඩලීය ලක්ෂණ කියලා අපි කතා කරන්නේ. හරි. මිනිසාගේ ලක්ෂණ බොහොමයක් මෙන්ඩල් කියපු විදිහට ගමන් කරනවා. මෙන්ඩලීය ආවේනීය පිළිපදිනවා. එතනිනුත් ප්‍රමුඛතම ඒවා 5ක් විතර තමයි අපේ සිලබස් එකේ දීලා තියෙන්නේ. හරි. මානව මෙන්ඩලීය ලක්ෂණ මෙතනදී මම ඔයාලට කියලා දෙනවා මේක පාඩම් කරන විදිහත් එක්ක. හරි? right. පළවෙනි මේක අපි ගමු ඇලුණු කම්පෙති හෝ නොඇලුණු කම්පෙති කියන එක. හරි. ඒ කියන්නේ සමහර පුද්ගලයින්ගේ කන කම්පෙත්ත ඇත්තරම ඇලෙනවා මේ හිස් කබලත් එක්ක තියෙන සමට. ඒ නිකන් මෙන්න මේ වගේ කතාවක්. හරි. මම මේක රූප අඳින්නේ නැහැ නිකන් ඔයාලට ඔළුව තියෙනවා. එතකොට මේක ඇලිච්චි නැති කම්පෙත්ත. ඒක ඇලෙන කම්පෙත්ත වෙන්නේ මෙන්න මෙහෙම ඔළුවේ ගත්තාම කම්පෙත්ත ගිහිල්ලා යට හරියත් මෙහෙම ඇලිලම වගේ තියනවා නම් මෙතන වෙනසක් තියෙනවනේ. මෙතන යට කොටස එල්ලෙමින් තියෙන්නේ. මෙතන යට කොටස සම්බන්ධ වෙලා අපි කියනවා මේකට ඇලුණු කම්පෙති, මේක නොඇලුණු කම්පෙති. ඒතර ඇලුණු කම්පෙති සහ නොඇලුණු කම්පෙති කියන ලක්ෂණ ගති ලක්ෂණ දෙක ආවේනිගත වෙන්නේ මෙන්ඩල් කියන විදිහට. හරි. කොහොමද වෙන්නේ කියලා අපි ගත්තොත් දැන් මේ ලක්ෂණයේ මේක තමයි ලක්ෂණය. මේක මතක තියාගන්න ලේසි විදිහක් අපිට තියෙනවා. හරි. මම මේකෙන් ගන්න කියන එක මතක තියාගන්න. ඇලුණු කම්පෙති කියන මානව මෙන්ඩලීය ලක්ෂණය මේක නිලීන ලක්ෂණයක්. මේක නිලීන ලක්ෂණයක්. අපි නිකමට මොනවා හරි ඉංග්‍රීසි අකුරක් ගමු. හිතන්න A කියලා. ඒතර කැපිටල් A කියලා කියන්නේ නොඇලුණු කම්පෙති. පැහැදිලිද? සිම්පල් A කියලා කියන්නේ ඇලුණු කම්පෙති. එහෙනම් ඇලුණු කම්පෙති සිම්පල් A නම් ඒ ලක්ෂණේ බාහිර ප්‍රකාශ වෙන්න සමයුග්මක නිලීන වෙන්න ඕන නේද? එහෙනම් මේ ඇලුණු කම්පෙති කිව්වට පස්සේ ප්‍රවේණිදර්ශය වෙන්නේ සිම්පල් A. right. අපි යනවා දෙවෙනි ලක්ෂණයට. නැමුණු මහපට ඇඟිල්ල හෝ ඍජු මහපට ඇඟිල්ල
මේ විදිහටම නෝට් එකක් දාගන්න. හරි. පාඩම් කරන ලේසිනත් එක්ක. මේ තියෙන ලක්ෂණය. ඒකේ මම මතක තියාගන්න ගන්න ලක්ෂණය තමයි මේක මම මතක තියාගන්න ලක්ෂණය. හරි. නැමුණු මහපට ඇඟිල්ල. ඒකත් මතක තියාගන්න නිලීනයි. ඒකෙත් ඇලීලය අපි ඒ නැතුව B කියලා ගමුකෝ සිම්පල් B වෙන්න ඕනේ. මොකද නැමුණු මහපට ඇඟිල්ල නිලීන ලක්ෂණයක් නම් ප්‍රකාශ වෙන්න ඒක සමයෝගී වෙන්න ඕනේ. දැන් මේ අහන්නකො මේ ලක්ෂණය අහද්දි මේ දෙකම ලියන්න ඕන. අපෙන් හොත් එහෙම මානව මෙන්ඩලීය ලක්ෂණ මොනවද කියලා අංක 1 ඇලුණු කම්පෙති හෝ නොඇලුණු කම්පෙති පැවතීම. අංක 2 නැවුණු මහපට ඇඟිල්ල හෝ ඍජු මහපට ඇඟිල්ල. එහෙම ලියන්න ඕනේ. මේ විදිහටම වෙන් කරලා ගන්න මට මතක තියාගන්න ලේසි වෙන්න. මම මතක තියාගන්නවා ඇලුණු කම්පෙති මෙහෙමයි. එහෙනම් නොඇලුණු කම්පෙති කිව්වොත් ආයේ හරිද? ඒකත් නිකන් මම ලියන්නම්. මේක මතක තියාගන්න ඕනේ නෑනේ. නොඇලුණු කම්පෙති කිව්වොත් එහෙම ඒක ප්‍රමුඛ නිසා අනිවාර්යෙන් ඒක කැපිටල් A නේද? හරි. ඒ නිසා මම ඒක හංගනවා. හරි. ඒක ලියන්න යන්නේ ඔක්කොම මතක තියාගන්න බෑනේ. මේක මතක තියාගන්නවා. ඇතුලේ මම අර යට ලියපු එකක් තියෙනවා කියලා. අරක නෙමෙයි නම් මේක. එහෙමනේ. මෙතනත් එහෙම තමයි. හරි. සිම්පල් B මෙතන නම් බැරි වෙලාවත් ඍජු මහපට ඇඟිල්ල තිබ්බොත් එහෙම capital B හෝ capital B simple B කියලා එනවා. ඒ ටික මතක තියාගන්න අවශ්‍ය නැහැ. එකක් මතක තියාගන්න. හරි. හැබැයි මෙහෙමයි මේ ඇලුණු කම්පෙති හෝ නොඇලුණු කම්පෙති කියලා ලක්ෂණය මතක තියාගෙන නිරීනයි කියලා මතක තියාගන්න එපා. ඒතකොට මොකද්ද මේ දෙකේ නිරීන කියලා මතක හිටින්නේ නැහැ. ලක්ෂණය ලියනකොට මෙහෙම දෙකම දාලා ලියන්න. මේක ගති ලක්ෂණ දෙකෙන් තමයි අපිටම ලක්ෂණය ලියලා තියෙන්නේ. තේරුණාද? මෙතනදී මතක තියාගන්නකොට ඔයාට මතක තියාගන්න පහසු ඔයා කැමති ගති ලක්ෂණ එළියට අරගෙන ඒකේ ප්‍රවේණ දර්ශය පැත්තකින් මතක තියාගන්න මේ විදිහට. මොකද මේකේ මේ මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි අපේ ඊළඟ කොටසේ අපි කතා කරන පෙළවැල සටහන් පෙඩිග්‍රීස් වලට. හරි. ඊළඟට තුන්වෙනි මානව මෙන්ඩලීය ලක්ෂණය. කේශ රේඛාව පහතට යොමුව පැවතීම. කේශ රේඛාව පහත යොමුව පැවතීම හෝ එසේ නොවීම නොපැවතීම දෙකම ලියන්න ඕනේ. මේකෙන් මට මතක තියාගන්න ලේසි ලක්ෂණය තමයි කේශ රේඛාව පහතට යොමු වීම. කේශ රේඛාව පහතට යොමු වීම. ඒක ළමයි ප්‍රමුඛ ලක්ෂණය. එහෙනම් මම එකට අකුරක් දානවා. සාමාන්‍යයෙන් මේ කේශ රේඛාව පහතට යොමු වීම කියන එකට අපි කියනවා විඩෝස් පීක් කියලා. ඒකෙන් W ගන්න පුළුවන්. විඩෝස් පීක් කියලා කියන්නේ. ඒක දැකලා තියෙනව නේද? අර මෙහිම ඔළුව තියෙනවා. ඔළුවේ කිසකෙස් වල මෙන්න මෙහිම පහළට යොමු වීමක් තියෙනවා මෙතන මැද හරිය. හැමෝගෙම නැහැ. සමහර අයගේ තියෙන මේ විදිහට ප්ලේන්. ඒකේ මුකුත් නැහැ. සමහරුන්ගේ මෙහිම තියෙනවා. මැදින් පොඩ්ඩක් මෙහිම ඇවිල්ලා තියෙනවා. අපි කියනවා කේශ රේඛ. එතකොට ඒක ප්‍රමුඛයි. ප්‍රමුඛයි නම් මම ලියනවා capital W එහෙම නැත්නම් capital W simple W. ප්‍රමුඛ නිසා. හරි. දැන් මානව මෙන්ඩලීය ලක්ෂණ තුනක් කතා කරලා ඉවරයි. right. ඊළඟට මට දැන් මේ යට ඉඳ මදි වෙයි කියලා හිතනවා කවන්නේ. අපි හතරක් කතා කරමු. ඊළඟට කම්මුල් වල ගැසීම. අපි ඩිම්පල්ස් කියලා කියන්නේ. කම්මුල වල ගැසීම හෝ නොගැසීම. හරි. මේක මට මතකයි. මුල වෙල ගැහෙනවා. මම ඒකට කැමතියි. හරි. right. ඒ හින්දා මම ඒක ගන්නවා. කම්මුල වල ගැසීම. ඒකත් ප්‍රමුඛයි ළමයි. හරි. ඩිම්පල්ස් කියන කැපිටල් D ගත්තොත් කැපිටල් D හෝ කැපිටල් D කියලා අපිට අකුරු දෙකක් දාන්න පුළුවන්. හරි. මම නිකන් ඔය රැන්ඩම් අකුරු ටික ගන්නෙ ඈ. හරි. තව එකක් තියෙනවා. මම ඒක උඩින් ලියන්නම් පස්වෙනි එක. රෝල් කිරීමේ හැකියාව. ලක්ෂණයේදී කොට
අකුරක් CD E වෙන්නත් පුළුවන් E සිම්පල් E වෙන්නත් පුළුවන්. ඔන්න මානව මෙන්ඩලීය ලක්ෂණ 5. අපි සිලබස් එකේ තියෙන ඔච්චරයි. ඔය පහේ ප්‍රමුඛ ලක්ෂණය හෝ නිල ලක්ෂණය හෝ මතක තියාගෙන පාඩම් කරගන්න එක මහ දෙයක් නෙමෙයි. පහයි තියෙන්නේ. කඩ පාඩම් කරන්න පුළුවන් දැම්මම. කොහොමද? කම්පෙති නිලීනයි. එච්චරයි. නැමුණු මහපට ඇඟිල්ල නිලීනයි. රයිට්. නිලීන දෙන්නේ මතක තියාගන්න. කේශ රේඛාව පහතට යොමු වීම, කම්මුල වල ගැසීම, දිව රෝල් කිරීම ප්‍රමුඛයි. තමයි එන්නේ. ඔච්චරයි. ඕක මතක තියෙන්න ඕන. හරි. හරි. ඉතින් ඔය ටිකේ අවශ්‍ය වෙන්නේ ඔය ටික විතරයි. හරි. ඒ කියන්නේ මානව මෙන්ඩලීය ලක්ෂණ වල මතක තියාගන්න ඕන කොටස ඔය ටික විතරයි. වෙන මොකද අමුතු දෙයක් නැහැ. හරි. ඔය රිසෝස් එකේ තියෙන මානව මෙන්ඩලීය ලක්ෂණ කොටස එකපාරක් පොඩ්ඩක් කියවන්න. මේක ෂෝට් නෝට් එකක් විදිහට පාඩම් කරගන්න ගහගෙන තියාගන්න. හරි. රයිට් අපි යම් පෙළ වලට. පොඩ්ඩක් අමාරු කොටස් නෙමෙයි මේවා. right මේකේ පෙළවලක් කියන්නේ මොකක්ද කියන එකට අපි යන්නේ කලින් යමක් තියෙනවා හරිද මේ පෙළවල සටහනේ අපි කරන්නේ මෙන්න මේක නිකන් දලා අදහස සලකන ලක්ෂණයකට අදාළව යම් පවුලක પરම්පරා කිහිපයක දත්ත එක්රැස් කරලා අපි සටහනක් අඳිනවා ප්‍රස්තාරයක් වගේ ගැලීම් සටහනක් ඇත්තරම හරි හිතන්නකෝ හිස කෙස්වල හරි මගේ අපේ પરම්පරාවේ පුජ්‍යලින්ගේ හිස කෙස්වල ස්වභාවය කියන එක අපි දත්ත හොයා ගන්නවා කොහොමද මගේ සහ මගේ සහෝදර සහෝදරියන්ගේ දත්ත ටික ලියා ගන්නවා අම්මගේ තාත්තගේ ලියනවා ඊට පස්සේ අම්මගේ තාත්තගේ සහෝදරයන්ගේ බාප්පලා පුංචි අම්මලා මාමලා නැන්දලා ඒ ටික ලියනවා ආච්චි සීයාගේ ලියනවා ඒ වගේ අර හිස කෙස්වල ස්වභාවයට අදාළ කරන දත්ත ටික එක්රැස් කරලා අපි ඕක ප්‍රස්තාරයක් ස්වරූපයෙන් අඳින්න යන්නේ සෝරි ගැලීම් සටහනක් වගේ අඳිනවා හැඩතල එක්ක නිකන් අර ප්‍රවේණීය තියෙන ඒ ආවේනිගත වීම හරිම මේ සරලව සිම්පල් විදිහට හැඩතල වලින් අඳින එකක් තමයි මේ පෙරවල සටහනක් කියලා කියන්නේ. හරි ලොකුවට බලන්න දෙයක් නැහැ. රයිට්. මේකෙදී අපිට තියෙන යතුරක් තියෙනවා. සිතිය අහුණු කරනකොට තියෙනනේ අනීරක් ඇන්දොත් කාපට් පාරක් මෙහෙම ඇන්දොත් අඩි පාරක් ඒ වගේ තියෙනනේ භූගෝලයේ එහෙම. අන්න ඒ වගේ මෙතනත් මේ පෙළවැලේ යතුරක් තියෙනවා. right ඒක තමයි සාමාන්‍යයෙන් පෙරවල සටහන් වල කොටු ලකුණෙන් නිරූපණය කරන්නේ හරි පිරිමි පුද්ගලයා තමයි පුරුෂ රවුම කියන්නේ ස්ත්‍රී කොටු පානං අදාළ ලක්ෂණය අපි සලකන ලක්ෂණයක් සම බලපෑමට ලක් වූ පුරුෂ ඒ ලක්ෂණයේ සහිත පුරුෂ බලපෑමට ලක් වූ පුරුෂ මේක පාට කරොත් එහෙම ඒක බලපෑමට ලක් වූ ඒක ලක්ෂණයේ සහිත ස්ත්‍රිය මේ දෙක අතර මෙන්න මෙහෙම ඉරකින් නිරූපණය වෙන්නේ විවාහය ඒකේ මෙහෙම නිරූපණය වෙන්නේ දරුවෝ ඒකෙත් වම් පැත්තේ තමයි මේ පළවෙනි එක්කෙනා ඉන්නේ දෙවෙනි එක්කෙනා තුන්වෙනි එක්කෙනා හතර ඔහොම තමයි යන්නේ හරි ඔය ටික මතක තියාගන්න පෙළවල සටහන් වල හිස් කොටුවෙන් සාමාන්‍ය පුරුෂ හිස් රවුමෙන් ස්ත්‍රිය පාට කරොත් එහෙම බලපෑමට ලක් වූ ලක්ෂණයේ සහිත පුරුෂයා පාට කරපු රවුම වුණොත් බලපෑමට ලක් වූ ලක්ෂණයේ සහිත ස්ත්‍රිය මේක නිරූපණය වෙන විවාහය මේ දරුවෝ දරුවන්ගේ වම් පැත්තේ ඉන්නේ පළවෙනිය 1 2 දැන් මේ කපල් එකේ දරුවෝ ඉන්නවා පුතයි ලොකුම පුතයි ඊට පස්සේ දුවලා දෙන්නයි යාය චූටි පුතයි ආන් එහෙම අපිට ගන්න පුළුවන් මේක ඈ රයිට් දැන් අපි
පෙළවැලක් පොඩ්ඩ නිකන් අඳින්න බලමු. පෙළවැලක් අඳින්න බලමු. හරි. ඒතර අර්ධ දැක්වීම මොකද්ද වෙන්නේ? හරි. ඒකෙදී අර්ධ දැක්වීමද කියන්නේ අපි සලකනු ලබන පවුලක සලකනු ලබන ලක්ෂණයක් සඳහා ඒ ආවේනිගත වීමේ රටාව රූප සටහනක් භාවිතයෙන් ඉදිරිපත් කිරීමක්. ඒක පාඩම් කරගන්න අර්ධ දැක්වීම ඈ. රයිට්. අපි නිකමට අඳිමු රයිට් අපි හිතමු මොනවා හරි පවුලක් ඉන්නවා මේ පවුලේ කන්පෙති පෙළවැල අඳින්න යන්නේ. රයිට්. ඔන්න පටන් ගන්නවා මුලින්ම මේ පළවෙනි පරම්පරාව ඒ කියන්නේ ආච්චි සීයා කියන්නේ ඒක තමයි සාමාන්‍යයෙන්. රයිට් ඔන්න සීයා ඉන්නවා. ඔන්න ආච්චි ඉන්නවා. හරි. ඊට පස්සේ මේ දෙන්නගේ මේ ආච්චිගේ සීයාගේ දැන් හිස් කොටුනේ තියෙන්නේ හිස් කොටුව සහ හිස් රවුමනේ කියන්නේ දැන් මෙතන සලකන්නේ අපි හිතමුකෝ කම්පෙති ඇලීම තමයි බලපෑමට ලක්වීම කියන්නේ ඒක. හරි. කම්පෙති ඇල්ලලා තියෙන්න ඕනේ. දැන් මෙයා එතකොට ඉන්නේ මේ සිලයි කම්පෙති ඇල්ලලා නැහැ. ඉතින් කම්පෙති ඇල්ලලා ඇලීමක් සිද්ධ වෙලා නැහැ. ඔන්න ඉන්නවා එයාලගේ දරුවෝ. ලොකුම පුතයි ඊට පස්සේ දුව ඊට පස්සේ ආයෙත් පුතයි. right. මේ පුතාගේ කම්පෙති ඇලිලා මෙයාලගේ නෑ. හරි? right. ඊට පස්සේ ඔන්න මෙයා විවාහ වෙන අනිත් විවාහය එයාගෙත් ඉන්නවා තව සහෝදරයෙක් එයාගෙත් දෙමව්පියෝ ඉන්නවා. එයාගේ අම්මගේ ඇල්ලු කම්පෙති තියෙනවා. හරි. කම්පෙති තියෙනවා. මෙයාගේ ඇල්ල නැහැ. මෙයාගෙත් ඇලෙනවා. හරි. ඊට පස්සේ ඔන්න ඊළඟ පරම්පරාව. දැන් මේ එක පරම්පරාවක් නෙමෙයි මේක දෙක පරම්පරාවක්. ඒ කියන්නේ මව්පියා මාමා නැන්ද බාප්පා පුංචි අම්මා ඒ වගේ සෙට් එක. හරිද? මෙන්න ඉන්නවා ඊළඟට අපි පරම්පරාව. අපි ඔයාලා පරම්පරාව. හරි. නම් තාත්තා එකෙන් ඊට පස්සේ මෙන්න ඔන්න දරුවෝ ඉන්නවා. හරි. එතනත් එක දරුවෙක්ගේ අරිච්ච කම්පෙති තියෙනවා. ඔන්න ඔය විදිහට මේ තුන්වෙනි පරම්පරාව. හරි. ඒ විදිහට අපිට යම් ලක්ෂණයකට අදාළ කර දත්ත එක්රස් කරගෙන මේ වගේ සරහනක් අදින්න පුළුවන්. ලේසි. හරි. මහ දෙයක් නැහැ. right. හරි. දැන් අපිට ඔය වගේ අඳින්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඇඳපු එක ප්‍රවේණි දර්ශ හොයන්නත් පුළුවන් වෙන්න ඕනේ. අපි නිකන් ප්‍රශ්නයක් කරමු. ඔන්න යම් පවුලක යම් පවුල් ගසක දිවරෝල් කිරීමේ හැකියාව. දිවරෝල් කිරීමේ හැකියාවට අදාළ පෙළවැලක් දීලා තියෙනවා. ඒකේ හැම කෙනාගේම ප්‍රවේණි දර්ශ ලියන්නලු. හරි ලියන්න. මෙන්න පෙළවැල බලන්න. ඔන්න පාට කරලා තියෙනවා. right. හරි. ඔන්න අපිට දීලා තියෙනවා මෙහෙම සටහනක් මේ පළවෙනි පරම්පරාව මේ දෙවෙනි පරම්පරාව මේ තුන්වෙනි පරම්පරාව. මොකක්ද සලකපු ලක්ෂණේ දිවරෝල් කිරීමේ හැකියාව. right. දැන් අපිට කියනවා මේ එක් එක් පුද්ගලයින්ගේ ප්‍රවේණි දර්ශන හොයන්නලු. right.
අපි මුලින්ම මේ වගේ පෙරවලක් මේ හදන්න කලින් දැනගන්න ඕනේ දැන් අපිට දීලා තියෙන ලක්ෂණය මොකද්ද? දිව රෝල් කිරීම. දිව රෝල් කිරීමේ හැකියාව ප්‍රමුඛයිද නිරීනද කියන එක අනිවාර්යෙන් ඔළුවේ තියෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ මුලින්ම මානව මෙන්නරි ලක්ෂණ ටික හරියට කටපාඩම් තියෙන්න ඕනේ. දිව රෝල් කිරීමේ හැකියාව ඇත්තටම ප්‍රමුඛයි. මේකට අපි අකුරක් ගමු D කියලා. එතකොට දිව රෝල් කරන අය කැපිටල් D හෝ කැපිටල් D සිම්පල් D වෙන්න ඕනේ. දිව රෝල් කරන්න බැරි කට්ටිය සිම්පල් D වෙන්න ඕනේ. මහයි කට්ටිය. නේද? හරිනේ රයිට්. දැන් මෙතන මේ පාට කරලා තියෙන දිව රෝල් කරපු කට්ටිය කරන්න පුළුවන් කට්ටිය. අනිත් කට්ටිය කවුද? බැරි කට්ටිය. බැරි කට්ටියගේ අනිවාර්යෙන් ප්‍රවෙනි දර්ශය සිම්පල් D නේද? තර්කයක් ලොකුවට නෑ නේද? සිම්පල් D right. හැබැයි දිව රෝල් කරන්න පුළුවන් කට්ටිය මේ කට්ටිය ඒ කට්ටිය මෙහෙම ප්‍රමුඛ වෙන්නත් පුළුවන් මෙහෙම වෙන්නත් පුළුවන්. කැපිටල් D ප්‍රමුඛ වෙන්නත් පුළුවන් විෂම මුඛ ප්‍රමුඛ වෙන්නත් පුළුවන්. අපි ඔක හරියට හොයාගන්නයි ඕනේ දැන්. right. මේ බලන්න. මෙතන සිම්පල් D දෙකක් තියෙනවා. මෙතන සිම්පල් D දෙක එන්නේ කොහෙන්ද? මවගෙන් සහ පියාගෙන්. අනිවාර්යෙන් මවගේ සහ පියාගේ දෙන්නාගේම සිම්පල් D බැගින් තියෙනවා. හැබැයි මේ දෙන්න ගන්න ලක්ෂණයක් තියෙනවා. කියන්නේ දිව රෝල් කරන්නත් පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් ප්‍රමුඛ ඇලීලයකුත් තියෙනවා ඩෙෆිනිට්ලි. එහෙනම් කැපිටල් D සිම්පල් D තමයි මේ දෙන්නගේ ප්‍රවේණි දර්ශ. මේ වගේ දෙන්නේ ක්‍රොස් කරනකොට නිකන් අපි ක්‍රොස් කරලා බලන්න කැපිටල් D සිම්පල් D කියලා. ඒතර මේ ඊළඟ පරම්පරාව එනවා මෙහෙම කට්ටිය එනවා මෙහෙම කට්ටිය එනවා මෙහෙම කට්ටියක් එනවා. ඒතර මෙයාගේ ලක්ෂණේ සහිත මෙයා වෙන්නත් පුළුවන් මෙයා වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවල දෙකම ලියන්න වෙනවා අපිට. හොයාගන්න බෑ හරියට. හරි. දැන් හරි මේ මෙතන සිම්පල් D දෙයක් වෙනවා කියන දරුවන්ගේ අනිවාර්යෙන් මෙයාගේ සිම්පල් D තියෙනවා ලක්ෂණේ තියෙන හින්දා මෙතනත් එහෙමයි මේ. මෙතන අනිවාර්යෙන් මෙහෙම. මොකද අනිත් පැත්තෙන් සිම්පල් කැපිටල් D එකක් කියන්නේ කැපිටල් D එකක් නැහැ එතන. හරි. ඕක තමයි ප්‍රශ්න විසඳන විදිහ. හරිද? දැන් පෙරවැල අපි නිකන් පටස් ගාලා කරේ ඈ. මම මේ දැන් අද ප්‍රවේණිය මේ ගණන් හදන්න කට්ටිය ජොයින් වෙයි කියලා බලාගෙන ඉඳලා බැරිම තරම් මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරලා දාන්න. එතකොට මෙන්ඩලි ප්‍රවේණිය තියරි ඉවරයි. මම ආයෙ කරන්නේ නැහැ ඒවා ටික. හරි. මේ ඒ නිසා මම මේ පටස් ගාලා පොඩි වීඩියෝ කැල්ල කරේ. මේ වගේ ප්‍රශ්න මොනවා හරි කරලා තියෙනවා නම් මට WhatsApp හරි ගමන්න ඉන්බොක්ස් හරි දාන්න දාලා මට මයින් අහන්න. එතකොට මම ඒවා පේපර් ක්ලාස් එකක් කියලා ආවෙද හරි කියලා දෙන්නම්. හරි. රයිට්. එහෙනම් ඔක තමයි පෙළවැල සහ ඊළඟ මානව මෙන්ඩලි ලක්ෂණ සම්බන්ධව කතාව. මානව මෙන්ඩලි ලක්ෂණ ගින්දර වගේ පුළුවන් වෙන්න ඕනේ. එතකොට පෙළවැල පුළුවන් වෙනවා. රයිට්. දැන් මේ වෙනකොට මම ඔයාලට ගෲප් එකකටත් දාලා තියෙනවා අර පේසුළු ප්‍රශ්න වගේ. ඒ ප්‍රශ්න මේ PDF එක හොයාගත්තු එකක්. ඒකේ තියෙන මෙන්ඩලීය ප්‍රවේණියට අදාළ කරන MCQ ටික ඔක්කොම කරලා බැරි දේවල් මයින් අහන්න. දැන් මම අද දවස් දාගත්තේ මේ ප්‍රශ්න ටික කතා කරන්න. නමුත් කිසිම කෙනෙක් ජොයින් වුනේ නැති නිසායි මම මේ අර මේකේ අවසාන කොටසේ වීඩියෝ එක තියරි ටික කරලා දාන්න මෙහෙම try එකක් දුන්නේ. මේ රයිට්. ඒතර මම ආයේ මෙන්ඩලීය ප්‍රවේණියේ දවසක් තියන්නේ නැහැ. ඇත්තටම දරුවනේ මේක කල් දා යන්න බෑ අමාරුයි. මොකද තව කල් දානවා කියලා කියන්නේ මේක වැඩ එක හොයනවා. ඒතර මම ඊළඟට පටන් ගන්නවා මෙන්ඩලීය නොවන ආවේනිය. ඒක ලබන සතියේ වීඩියෝස් ටික දාන්න පටන් ගන්නවා. ඒ වෙනකොට මේ මෙන්ඩලීය ප්‍රවේණිය තියරි වීඩියෝ 5ම බලලා ප්‍රශ්නත් ඔක්කොම කරලා බැරිව සාකච්ඡා කරන් ඉවර කරගන්න. ඊළඟ සතිය වගේ පටන් ගන්නවා අපි මෙන්ඩලීය නොවන ආවේනිය ඔය අසම්පූර්ණ ප්‍රමුඛතාව සහ ප්‍රමුඛතාව ප්‍රතිබද්ධ අභිභවනයේ ඩියා මාරු concept ටිකක් තියෙනවා. පටපට ගාලා ටිකක් කරලා දාන්න. හරි. එහෙනම් ඔච්චරයි ඊළඟ. good night.